ඔබේ පියාට මවට ගෞරව කරන්න. පියාට මවට නිග්‍රහ කරන්න. මරණ දඬුවම ලැබිය යුතුයයි මෝසෙස් පවසා ඇත. මේක පරණ ගිවිසුමේ කතන්දරයක්. නමුත් මම ඔබට මේකෙන් කතා කරනවා. නිග්‍රහ කරන්න අම්මාට තාත්තාට නිග්‍රහ කරන්නාට මරණ දඬුවම දෙන්න කියලා මෝසෙස් කියලා කියනවා. දැන් එතකොට බලන්නකො කොහොම නීතියක්ද මේ තිබිලා තියෙන්නේ. නීතිය පැත්තකින් තියමුකෝ අපි. ඔබ ඔබේ අම්මා තාත්තට නිග්‍රහ කරනවාද? සමහර දරුවෝ අම්මව තාත්තව අවලංගු කරලා හැල්ලු කරලා සමහර ලේලිවරුන් සමහර බෑනලා සමහර මස්සිනාලා නෑනලා මේ චරිතවල් වැඩිහිටි අම්මලා තාත්තලා හැල්ලු කරලා අවලංගුයි. ඔයා යන්න. ඔයාලා අපිට අදාළ නැහැ. ඔයාලගේ අනුශාසනාවල් ඕනේ නැහැ. මට ඔයාව අදාළ නැහැ. මම ඔයා කියන දේ අහන්නේ. හිත රිද්දලා හිත කඩලා ඇත්තටම කිව්වොත් මරණ දඬුවම දෙන්න ඕනේ නැහැ. ඔවුන්ගේ ජීවිතයේ ආයු කාලය ඔවුන් විසින්ම අඩු කරගෙන ඒ දෙමව්පියන්ට බයින්න ගිහිල්ලා ඔබ ඔබටම දඬුවමක් දෙයි. සබාදහම විසින් පවා. ඉතින් ප්‍රවේශම් වෙන්න ඔබව මෙලොවට බිහි කළ අම්මා තාත්තා වෙනුවෙන් ස්තුතිපූර්වක වෙන්න. මොකද ඉපදීම ඔබේ ජීවිතයට ආලෝකයක්. මොකද ඔබ මේ මොහොත වෙද්දීත් ඔබ ගමනක් යන්නේ ඒ ඉපදීම නිසා. ඒ නිසා ඔබ මරණ වෙලාවේදී ඔබ මරණ වෙලාවේදී ඔබේ දෙමව්පියෝ ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ දුවෙක් පුතෙක් විදිහට මේ යන්න. ඔබට ජස් පිටයි.